අදත් ඔයාලව ෆියර්ලස් බ්ලූම් channel එකට හරි ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ඇයි අපි සමනල්ල කියන જાතිය නිතර දකින්නේ කියලා. මේකට ආත්මික අර්ථයක් එහෙමත් නැත්නම් මොන හරි සංගවන පණිවිඩයක් තියනවාද කියලා. ඔයාලට මේ ළඟකදී එකම ප්‍රශ්නයක් හිතට ඇවිල්ලා තියෙනවද? ඇයි මම මේ ටිකේම සමනල්ල දකින්නේ කියන එක නිතරම වගේ? සමහර විට ඔයා ගෙදර ඉඳි ගමනක් යද්දී එහෙම නැත්නම් පාක්කියක ඇවිදින වෙලාවක එහෙමත් නැත්නම් ඔයා ජනේලේ ළඟටම සමනලෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒක එක වතාවක් නම් අහම්බයක් කියලා හිතන්න පුළුවන්. හැබැයි නැවත නැවතත් මේ දේ සිද්ධ වෙනවා නම් බොහෝ දෙනෙක් ඒකේ අර්ථයක් තියනවාද කියලා කල්පනා කරනවා. විවිධ ආත්මික සම්ප්‍රදායන්, සංස්කෘතීන් සහ විශ්වාස පද්ධතිවල සමනලයා සලකන්නේ වෙනස් වීම බලාපොරොත්තු සහ අලුත් ආරම්භයක සංකේතයක් කියලා. ඒක විද්‍යාත්මකව තහවුරු කරගත්ත කරුණක් නෙමෙයි. හැබැයි ආත්මික අර්ථකථනක් තියෙන බව හොඳට අපි මතක තියාගන්න ඕනේ. දැන් අද මම ඒ ගැන ගැඹුරින් කතා කරන්න තමයි ඔයාලත් එක්ක යන්නේ. මේකට අපි පළවෙනි හේතුවක් විදිහට ගත්තොත් ඔයාලා ජීවිතයේ විශාල වෙනසක් ආරම්භ වීමට ඉඩ තියෙනවා නම් ඔයාලට සමනලෙක් දකින්න පුළුවන්. දැන් සමනලයාගේ ජීවිතය දිහා බලන්න. එයා මුලින්ම දලඹුයි. ඊට පස්සේ කෝෂයක් ඇතුළට යනවා. ඒ අවදිය හරි නිහඬයිනේ. පිටතින් වෙනසක් පේන්නේ නැහැ. හැබැයි ඇතුලේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. අවසානයේ ලස්සන සමනලෙක් වෙලා එළියට එනවා. ඒ නිසා ආත්මිකව සමනලයා කියන්නේ ඔබත් ජීවිතයේ අලුත් පරිච්ඡේදයකට සූදානම් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ නිසා තමයි එක හේතුවක් විදිහට අපිට නිතරම සමනලු දකින්න පුළුවන් වෙන්නේ. දෙවනි දේ විදිහට අපි ගත්තොත් පරණ දේවල් අතාරින්න කියන එකේ මතක් කිරීමක් නේ. අපි ගොඩක් වෙලාවට අතීතයට ඇලිලා ඉන්නවනේ. පරණ සම්බන්ධතා, පරණ වැරදි, පරණ දුක් කියන දේවල් වලට. නමුත් සමනලයා අපිට මතක් කරනවා වර්ධනය වෙන්න නම් සමහර දේවල් අතාරින්න ඕනේ කියලා. අපිට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අපිට අනාගතය වෙනස් කරන්න පුළුවන්. ඒ අනාගතය වෙනස් කරන්න නම් අපිට සමහර පරණ දේවල් අමතක කරන්නම වෙනවා. තුන්වෙනි දේ තමයි බලාපොරොත්තු අත්හරින්න එපා කියන එක. ජීවිතේ අමාරුම කාලයක් ගත කරන කෙනෙකුට සමනලයා කියන්නේ මේ කාලයත් ඉවර වෙනවා. දලඹුවට කවදාවත් හිතන්න බෑ Tamanට පියාපත් ලැබෙයි කියලා. ඒ වගේම අද ඔබ දුක් විඳිනවා නම් හෙට ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. හතරවෙනි දේ තමයි ඔබේ අභ්‍යන්තර වර්ධනය. සමහර විට වෙනස් වන්නේ ඔබේ පිටත ජීවිතය නෙමෙයි, ඔබේ ඇතුළාන්තය. ඔබ දැන් කලින්ට වඩා ඉවසීමෙන් කටයුතු කරනවා, මිනිසුන්ට සමාව දෙනවා, ඔබ ගැන හොඳින් හිතනවා, ජීවිතය වෙනස් විදිහකට දකිනවා කියන එකත් ඔබේ ජීවිතයේ ඔබ කරගත්ත ලොකු පරිවර්තනයක්. මෙන්න මේ හේතුව නිසා ඔබට නිතරම සමනලු දකින්න පුළුවන්. පස්වෙනි දේ තමයි වර්තමානයේ ජීවත් වෙන්න කියන එකේ මතක් කිරීමක්. සමනලෙක් ජීවත් වෙන්නේ වර්තමානයේ. එයා හෙට ගැන බය වෙන්නේ නැහැ. එයා ඊයේ ගැන පසුතැවෙන්නෙත් නැහැ. ආත්මිකව මෙයා අපිට මතක් කරන්නේ ජීවිතේ මේ මොහොතේ ජීවත් වෙන්න කියලයි. හයවෙනි දේ තමයි සබාධම සමග තියෙන සම්බන්ධතාවය. සමහර වෙලාවට අපි වැඩ, මුදල් සහ ප්‍රශ්න අතර හිර වෙලා ඉන්නවනේ. සමනලේ දැක්කම අපි තප්පර කිහිපයක් නතර වෙනවා. ඒ සුන්දරත්වය බලනවා. අපේ ඇස් දෙකට අපේ මනසට ඉබේම සැහැල්ලුවක් දැනෙනවා නේ දිහා බලන් ඉදී. ඒ මොහොතේ අපේ හිත ටිකක් නිදහස් වෙනවා. මෙන්න මේ සමහර ආත්මික සම්ප්‍රදායන් අනුව මේ සබාධම සමග නැවත සම්බන්ධ වෙන්න කියන එකේ ආරාධනාවක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. හත්වෙනි දේ තමයි ඔබේ ජීවිතයේ නව අවස්ථා ගැන සමනල බොහෝ විට ඔබට තොරතුරු සපයනවා. සමනලුන් බොහෝ විට මල් වලට යනවනේ. මල් කියන්නේ වර්ධනය සහ ජීවිතයේ අලුත් හැකියාවන්ගේ සංකේතය ලෙස සංස්කෘතික සම්ප්‍රදායන් තියෙනවා. ඒ නිසා සමහරු විශ්වාස කරනවා නව රැකියාවක්, නව සම්බන්ධතාවයක්, නව ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් ජීවිතේ වැදගත් අවස්ථාවක් ඔයාට ළඟා වෙන්න තියෙනවා කියන එක. අන්න ඒ නිසාත් ඔයා සමනලව දකින්නවා කියන එක. ඇත්තටම මේක විශ්වයෙන් එන පණිවිඩයක්ද? මේකට හරියට අපිට ඍජු පිළිතුරක් කියන්න බෑ.
හැබැයි විද්‍යාවට අනුව සමනල්ලු අපේ ළඟට එන්නේ ආලෝකය, මල්, වර්ණ හෝ පරිසර හේතු නිසා වෙන්න පුළුවන්. ආත්මික විශ්වාසවලට අනුව එය අර්ථවත් සංකේතයක් කියලා කියන්නත් පුළුවන්. අවසානයේ එය ඔබ විශ්වාස කරන දෙයක් මත රඳා පවතින දෙයක්. ඉතින් ඔබ මෑත කාලයේදී සමනල්ලු නිතර දකිනවා නම් එය අනිවාර්යයෙන්ම අద్භූත සිදුවීමක් කියන්න බෑ. නමුත් එය ඔබේ ජීවිතේ නැවත හිතන්න, වෙනස්කම් පිළිගන්න, බලාපොරොත්තු අත්නොහරින්න සහ ඔබේ හොඳම අනුවාදයේ බවට පත්වෙන්න මතක් කරලා දෙන ලස්සන සංකේතයක් ලෙස ඔබට ගන්න පුළුවන්. අද ඔබේ ජීවිතයට සමනලෙක් මොන විදිහට ආවත් ඒක ඔබට වර්ධනය, වෙනස් වීම සහ අලුත් ආරම්භයක් ගැන මතක් කරන්න අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් ඒ වගේ ලස්සන අවස්ථාවන් ඇවිල්ලා ඔයාලගේ ජීවිතේත් හරි ලස්සනට පාට වෙන්න කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හරි ලස්සනට පරිස්සමින් සැහැල්ලුවෙන් ඉන්න.